ආයිබවන් කොහමද හැමෝටම හැම මොහොතින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න කඩේ වගේම අල චිප්ස් හදාගන්න විදිහ තමයි අද කියලා දෙන්න යන්නේ. ඔයාලට සතියක් වුණත් මොකක් නැතුව මේ ක්‍රමයට හදාගෙන කල් තියාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මේක හරියටම හදාගන්නේ කොහොමද කියලා. එතන මං සාමාන්‍ය ප්‍රමාණය අලගෙඩි 3ක් අරගෙන තියෙනවා. මේ ටික සුද්ධ කරලා පොතු අයින් කරලා මෙන්න මේ විදිහට ගොඩක් හීනි පෙති වලට කපා ගන්න. ඉතින් ඔයාලට ග්‍රේට් එකක් නැතිනම් පී එකකින් උනත් මේ වගේ ගොඩක්ම හීනි පෙති වලට කපා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගොඩක් තුනී පෙති වලට කපා ගත්තට පස්සේ අපි දැන් මේක විනාඩි 2ක් විතර තඹගමු. මුලින්ම වතුර ටිකක් හොඳට රත් වෙන්න තියලා වතුර හොඳට රත් වුණාට පස්සේ අල පෙති ටික එකතු කරගන්න. එකතු කරගෙන විනාඩි 2ක් විතර මේ විදිහට කලවම් කරන ගමන් තඹ ගන්න. ඔන්න ඔය විදිහට විනාඩි 2ක් විතර තඹනහම හොඳටම ඇති. දැන් මේ ටික වතුරෙන් අයින් කර ගන්න. ඔක්කොම ටික වතුරෙන් අයින් කරගත්තට පස්සේ මම මේක එකතු කර ගන්නවා කෝල් වතුර වලට. ඉතින් මේ භාජන ඉදමැති නිසා මම වෙන භාජනයකට මාරු කර ගන්නවා. මේ විදිහට කෝල් වතුර වලට අල ටික එකතු කරගෙන විනාඩි 2ක් විතර මේක ආපහු මේ විදිහටම තියලා තියන්න. ඔය විදිහට විනාඩි 2ක් විතර කෝල් වතුර තිබ්බට පස්සේ වතුරෙන් අයින් කරලා මෙන්න මේ විදිහට ටිෂු කඩදාසි උඩට අල පෙති ටික අහර ගන්න. අහරගෙන ඔයාලට පුළුවන් මේ ටිකේ තෙත මාත්තු කර ගන්න තවත් ටිෂු එකකින්. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම අල පෙති ටිකේ තෙත මාත්තු කර ගන්න. ඒ වගේම මට කියන්න ඕනේ ඔයා මේක හදන්නේ කල් තියා ගන්න නම් මේ පියවරයන් ටික අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට හොඳට තෙත මාතු කරගත්තට පස්සේ ටිකක් වැඩිපුර තෙල් ටිකක් එකතු කරලා ඔයාලට පුළුවන් මේ ටික එකවරම උනත් බැද ගන්න. මම මේ විදිහට පෑන් එකට තෙල් ටිකක් එකතු කරලා මේක 3 පාරකට විතර තමයි බැද ගන්නේ. ඔන්න ඔය විදිහට ඔක්කොම ටික එකතු කර ගන්න. එකතු කරගෙන ගොඩක් අඩුවම ගින්දරේ මේක බැද ගන්න. විනාඩි 10ක් විතර ඔයාලට මේ ටික මේ විදිහට බැද ගන්න වෙනවා. අඩුවම ගින්දරේ මේක කරගන්න අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් අල පෙති ටික කර වෙන්න බලනවා. ඉතින් අඩු ගින්දරේ ඔන්න ඔය විදිහට බැද ගත්තොත් ඔයාලට කඩේ වගේම හොඳ ලස්සන පාටකට ඒ වගේම හොඳ ක්‍රිස්පි ගතියට මේ ටික බැද ගන්න පුළුවන් වෙනවා. මේ ටික හොඳටම බැදුනට පස්සේ හැන්දට හොඳ ක්‍රිස්පි ගතියක් දැනෙනවා. අන්න ඒ වෙලාවේදී තෙල් එකෙන් අල ටික අයින් කර ගන්න. කඩදාසියක් එලාගත්තු භාජනයකට අල පෙති ටික ඔක්කොම අයින් කර ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම ටික බැද ගන්න. ඉතින් ඒ වගේම ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයා මේක එවෙලට කන්න හදනවා නම් අන්න එහෙම කරනවා නම් ඔයාට මේ අල පෙති ටික වතුරෙන් තඹ ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. අල ටික පෙති කපාගෙන කෝල් ජලයට එකතු කරලා ඒකේ විනාඩි 2ක් විතර තියලා කෙලින්ම මේ විදිහට තෙල් එකේ බැදලා ඒ වෙලාවට කන්න අරගන්න පුළුවන්. ඉතින් මේක කල් තියා ගන්නවා නම් ඔයා මේ කරන ක්‍රමයටම අනිවාර්යයෙන්ම කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට ඔක්කොම පෙති ටික බැදගත්තා. දැන් මම මේක වෙනම භාජනයකට එකතු කරගෙන ඒකට මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් ලුණු කුඩු තේ හැඳි කාලක් විතර එකතු කරලා මේ ටික හොඳට කලවම් කර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් කඩේ තියෙන රසෙටම හොඳ ක්‍රිස්පියට අල පෙති ටිකක් බැද ගන්න. හදිස්සියට ගෙදර මොකුත් කන්න නැති වෙලාවට ඔන්න ඉතින් මේක හරියම රස කෑමක්. ඒ වගේම ස්වාන් රැකියාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔන්න ඒ වගේ කෙනෙකුටත් මේක හොඳ රෙසිපි එකක් වෙයි. මොකද සතියක් විතර පොගන්න නැතුව හොඳට කල් තියා ගන්න පුළුවන්. හොලන් නොවදින භාජනයකට දාලා හොඳින් වහලා කල් තියා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා කියලා. ඉතින් ඔන්න හදලා රස බලන්න. එහෙනම් ඉතින් තවත් වටින රෙසිපි එකකින් ඉක්මනින් එනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.